පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න එක එක ප්‍රශ්න අහනවා. දැන් මේ තියෙන ප්‍රශ්න තමයි පළවෙනි එක පේපර් සමහර ළමයි එවන්නේ සර් පේපර් ක්ලාස්. ඌ ඒකට සම්බන්ධ වෙන්න ඕනි කියලා අඩුම තරමේ කියන්නේ. ඒක අපි හිතා ගන්න ඕනේ. එක එක එවනේ මැසේජ් වල හැටියට ඒ දරුවට මොන රිප්ලයි එකක්ද යවන්නේ කියලා තේරෙන්නේ නැහැ මටවත්. ඒ නිසා පේපර් ක්ලාස් කියලා විතරක් නිකන් දාන්න නැතුව මේ වෙලාවේ පුතේ මොකද කලින් එහෙම දැම්මනම් ගැටලුවක් නේ අපිට ඔප්ෂන් දෙක දීලා මෙන්න මේ දෙකෙන් එකකට එන්න කියන්න පුළුවන්. ඒත් පුතේ දැන් එහෙම බෑ. දැන් තව තියෙන අපිට දවස් කීපයකින් තියෙන පරි මාසය කියන්නේ. සති 4ක් 5ක් නේ තියෙන්නේ උපරිම. ඒතර මේ සති 4 5 ඇතුළේදී මෙන්න මේ වීඩියෝ එක කරන්නේ ඒ අය සියලු දෙනාට මම රිප්ලයි කරේ නැහැ. දෙයිය පෙරේද එල්ල තිනේට රිප්ලයි කරන්න බැරි වුණා. කරෙත් නැහැ. කරේ නැත්නම් මේක එකසාර එක්ස්ප්ලেইন කරන්න කියලා හිතන් හිටියේ. ඒ නිසා මේ වීඩියෝ එක හැමෝටම වෙනවා. ඒක බලලා තේරුම් ගන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. අවසාන මාසෙ දැන් මෙහෙමයි. දැන් මේකෙදි කාට හරි හිතනවා නම් ඒ කියන්නේ අවසාන මාසෙ ඇවිල්ලා වැඩක් නැහැ කියලා නෑ. වැඩක් තියෙනවා. හැබැයි මේ වැඩේ විදියට වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ මාසෙ විතරක් ඇවිල්ලා ඒ මාසේ තියෙන ටික විතරක් කරගත්තට ඕවරෝල් සිලබස් එකකින් වාට මුකුත් මගෙන් කරගන්න හම්බෙන්නේ නැහැ. 13 වසරේ යම් ප්‍රමාණයක් යන්තම් ආවරණය කරගන්න පුළුවන්. ඔය 13 වසරේ පාඩම් නෙවෙයි මම කියන්නේ පේපර් ක්ලාස් වලින්. දැන්ට ගිය වැඩසටහන් දෙක ගැන කියන්නම් පොඩක් හොඳට අහගන්න. පළවෙනි වැඩසටහන තමයි මගේ MCQ පේපර් ක්ලාස් එක. දැන් මේ අද යන්නේ ඒක. මේක අපි නම් කරලා තිබ්බේ 1000+ MCQ පේපර් ක්ලාස් එක කියලා. මේකේ දැනට මේක අපි සාමාන්‍යයෙන් කරේ පාඩමකින් විභාගයට උසස් පෙළ ප්‍රශ්න හැදෙනවනේ 10ක්. ඒ ප්‍රශ්න 10 එන විදිහට තමයි ගත්තේ මම අර පාඩම නෙවෙයි සමහර වෙලාවට එන්නේ. උදාහරණයක් විදිහට 5 වෙනි පාඩම සහ 6 වෙනි පාඩම සාර්වත්‍රික ජාති කිනුම් දෙකෙන්මනේ විභාගයට ප්‍රශ්නයක් එන්නේ. ඒතර මම කරේ මේ දෙකම එකතු කරලා ප්‍රශ්න 100ක් 120ක් දාලා පොත හදන එක. ඒ මම කිව්වා දස්වල පේපර් එකේ රචනා ප්‍රශ්න වෙන විදිහට තමයි මේ MCQ පොත් ටික ඇදුවේ. කොහොම හරි දැනට මේකේ MCQ පොත් 7ක් ගෙවල් වලට යවලා ඉවරයි. ඒකේ යවලා ඉවරයි. නමුත් මේක සාකච්ඡා කරන්නේ අපි 6 වෙනි එක. ඒකයි පළවෙනි එක තමයි ඔලුවට ගන්න ඉන්න. මේ මාසේ මම සාකච්ඡා කරන්නේ මේ 6 වෙනි එක. අද කරන්නේ 6 වෙනි එකේ මැද කොටසක්. ප්‍රශ්න 20ක් අපි කරලා තියෙන ඉදිරියේදී. මේක ප්‍රශ්න 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. සමහර පොත්වල 130 තිබ්බේවත් තියෙනවා. 100ක් නෙවෙයි. ඒතකොට දැනට දවස් 25ක් කරලා තියෙනවා. දවස් වලින් ගත්තොත් දවස් 25යි. දැන් සමහරව අහලා තිබ්බා සර් දැන් ඇවිල්ලා මුල ටිකක් ගෙන්න ගත්තොත් කරගන්න කාලය ඇති. ඒතර ඒක තීරණය කරන්න ඔයාලට මම දෙනවා මෙන්න දවස් 25ක් කරලා තියෙනනේ අදත් එක්ක අද කරන ටිකත් එක තමයි දවස් 25ක්. අද 25 වෙනි දවස්. තව මට ඉතුරු වෙලා තියෙන පේපර්ස් පොත් ටික ඉවර කරන්න තව දවස් 7ක් විතර මැක්සිමම් යනවා. ඔයා ගන්න හදාගන්න මම දැන්ට 25 කතාව කිව්වොත් මෙතනට එනකම් මේ ටික ආවරණය කරගන්න මේ එක දවසක සාමාන්‍යයෙන් පැය වලින් ගත්තොත් පැය 1යි විනාඩි 30ක් පැය දෙකක් අතර කාලයක තමයි සාමාන්‍ය හැම එකක්ම තිබෙන්නේ. එතකොට දාල වශයෙන් පැය 2 මැක්සිමම් වගේ අපි ගත්තොත් දවස් 25 රෙකෝඩින් ටික බලලා ඒ කියන්නේ පොත් ටික ගෙදරට පරණ ටික ගෙන්න ගත්තොත් මේ හතේ ගෙන්න ගත්තොත් ඒ ගෙන්න ගන්න අයට MCQ එතකොට එතන තියෙනවා 700කට වැඩි ප්‍රමාණයක් හැම පාඩමකින්ම පළවෙනි පාඩමේ සිට පළවෙනි පාඩමේ 116 දෙවෙනි පාඩමේ 100යි ඔහොම ඉන්නේ. එතකොට අපිට පැය දෙක ගානේ තිබ්බත් පැය 50යි ඉන්නේ. පැය 50යි. එතකොට අපිට කාට හරි අවශ්‍ය නම් පැය 50ක් වෙන් කරන්න බැරි එකමක් නැහැ. අපි හිතමු දැන් හැබැයි මෙහෙම ස්පෙෂලි මේක වටින්නේ සෙකන්ඩ් ෂයි වගේ තර්ඩ් ෂයි වගේ දරුවන්ට ගොඩක් වැදගත්. ෆස්ට් ෂයි තමයි ඉස්කෝලේ නෙවුත් තියෙන්නේ. පන්තිත් යනවා 60ට අමාරට. ඒ වගේ එකෙක්ට මම හිතන්නේ මේ උවමනාවක් තියෙයි කියලා මේ වගේ වෙලාවක් කැප කරන්න. එයාලගේ මෙන්ටල් එක වෙනස්. හැබැයි සෙකන්ඩ් ෂයි සහ තර්ඩ් ෂයි කරන උන්ට ඕන තරම් කාලය තියෙනවා. ගොඩක් වෙලාවට පන්ති යන දවස් 3යි. ඒ වගේ කෙනෙක්ට මේක ඊසි කරගන්න පුළුවන්. එතකොට මේක කරගන්න පුළුවන්ද කියලා බලන්න. දෙවෙනි වැඩසටහන තමයි මොඩල් පේපර් ක්ලාස් එක. අපි මේක නම් කරේ ඉකොන් බ්ලාස්ට් කියලා මේක ගිය අවුරුද්දෙත් කරා. මේ ඉකොන් බ්ලාස්ට් මොඩල් පේපර් ක්ලාස් එක ගත්තම මේකේ අපි 12 වසරේ පේපර් සෙට් 10ක් කරා. මේ 10 සාකච්ඡා කරලා ඉවරයි. පේපර්ස් 10ක් කරලා තිනවා 12 වසරේ විෂය නිර්දේශය ආවරණය වෙන විදිහට එක පේපර් එක තියෙනවා MCQ 25ක්. ඒ වගේම අපි ගත්තොත් රචනා ප්‍රශ්න essay questions තියෙනවා සාමාන්‍යයෙන්
5ක් නෙන්නේ 12 වසරෙන් ඒ 5 තියෙනවා 5න් 3ක් තෝරගෙන ලියන්න. දැන් මේවා මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේවා කලින් අපි කරේ. පැය 3ක් අරගෙන පේපර් එක ලියලා උත්තර බලලා ඊට පස්සේ මගේ වීඩියෝ එක බලලා පස්සේ මගේ මාකින් එකකුත් මේ ටිකට හම්බුණා. පේපර්ස් 10 වෙනි එකෙත් මාකින් එක දීලා තිනවා, පළවෙනි 8 දීලා තිනවා, 9 විතරයි දීලා නැත්තේ. ඉල්ලපු අයට මේ පේපර්ස් 8ක මාකින් උත් දුන්නා. ඒ වගේම 10 වෙනි පේපර් එකත් එක්ක ඔක්කොම 9ක මාකින් එකකුත් මම හදලා දුන්නා. මේක සාකච්ඡා කරලා තියෙනවා. මේ වීඩියෝස් ටික ගන්න පුළුවන්. ඔය ටිකේ පැය ප්‍රමාණය නම් හරියටම මතක නැහැ. එක පේපර් එකකට සාමාන්‍යයෙන් පැය 4ක් 5ක පැය 4ක විතර ඩිස්කෂන් එකක් තමයි තියෙන්නේ. මේ පැය 4ක් නම් ඒතර පේපර්ස් 10 එනකොට එතරම් පැය 40ක් විතර තියෙනවා. එතකොට 13 වසරේ දැනට පේපර්ස් අපි ගත්තොත් යවලා තියෙනවා. මේ 13 වසරට අදාළ පේපර්ස් ෆුල් පේපර්ස් 13 වසරට අදාළව දැනට ගෙවල් වලට යවලා තියෙනවා. පළවෙනි පේපර් 4 යවලා තියෙනවා. එකේ ඉඳලා 4 වෙනකන් යවලා ඉවරයි. ඕනනම් මේ 10 මේ 4 ගෙන්න ගන්න හැකියාව තියෙනවා. මේ ටික තාම සාකච්ඡා කරලා නැහැ. ඒ ටික කරනවා. කවද්ද සර් කරන්නේ? මේ මාසේ කරනවා. මේ ඉදිරි දවස් දෙකෙත් සමහරට මේ සතියේ මේ සෙන්සුරාදා දවස් දෙක ඇතුළත පේපර්ස් දෙකක් විතර කරනවා. 11 12 කරන්නේ. එතකොට මෙතන පැය ගාන දල වශයෙන් ගත්තොත් මේ ඕවරෝල් දැනට ඉවර ටික විතරයි. එන ටික අවුලක් නැහැ. ඉවර ටික ගත්තොත් උපරිම පැය ඕනනම් 35ක් 40ක් වගේ තියෙයි. එතකොට දැන් සමහර දරුවෝ මගෙන් අහන ප්‍රශ්න කරගන්න පුළුවන්ද බැරිද? මේක බලලා තීරණය කරපළා කරගන්න පුළුවන්ද බැරිද කියන. කාට හරි අවශ්‍ය නම් මට මේ සියලුම මුල සිට MCQ පොත් ටික එවන්න පුළුවන්. ඒක හැබැයි ඔක්තෝබර් 8. ඒතකොට ඔක්තෝබර් 8 එවන පැක් එක ගත්තොත් සියලු MCQ පොත් ටික එවනවා. මොකද මේ 8 වෙනිදා ඉතිරි දැන්ට පොත් 7ක් අපි යවලා තියෙනවා. ඉතිරි පොත් ටික එවනවා. ඒතකොට MCQ 1000ක් තමයි අපේ ඉලක්කය. 1000 මම කරා. ගොඩක් ඒවා YouTube එකේ කාට හරි ගැන බලන්න ඕන YouTube එකේ පුතේ මම ලයිව් දීලා තියෙනවා ගොඩක් පේපර් ක්ලාස්. ඒතර ඒවා බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒක ඔයාලට කොච්චර වර්ද කියන එක බලා ගන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලටම තේරෙ එකක් බැලුවා. මොකද මම නිකන් ඔහේ පේපර් එකක් කළා නෑ. තාම සංකීර්ණ කාරණා වුණත් ඉතා සරලව තියරි ගොඩක් එක්ස්ප්ලেইন කළා. ලොකු වෙලාවක් කියන්නේ ඒකයි මට. සමහරවිට මම දවසකට කරලා තියෙන්නේ පැයකමාරට ප්‍රශ්න 20යි. 25යි. ඊට වඩා කරන්න බෑ. ඊට වඩා කරනවා නම් කරන්න පුළුවන්. එහෙම කරන්න කියොත් තේරුමක් නෑ පේපර් ක්ලාස් එකේ. එතකොට මේ වගේ මේ ටික කවර් කරගන්න පුළුවන් මුළු සිලබස් එකම නැවත ආවර්ජන වෙනවා වගේම මේකේ MCQ 1000ක් කරද්දී ඕකෙන් බං ඔය හා සමාන ප්‍රශ්න අඩුම 45ක්වත් තියෙනවා පේපර් එකේ. එහා සමාන ප්‍රශ්න කියලා කියන්නේ ඒවම ඉන්නේ බලාපොරොත්තු වෙන්න බෑ ඒවම. ඒ තියරි ඒ ලොජික් වලින් ඒ තර්ක වලින් ගොඩ නැගෙන ප්‍රශ්න සුළු සුළු වෙනස්කම් වෙන ප්‍රශ්න ස්වභාවය වෙනස් වෙන හැබැයි තියරි එක එකයි. ලොජික් එක එකයි. ඒක එහෙම සෑහෙන්න වටිනවා. ඊළඟට විශේෂයෙන් මේ අවසාන MCQ ටිකේ අප්ඩේට් සියල්ල ඇතුළත් කරලා තියෙන දැන් රාජ්‍ය ආර්ථිකය ගත්තොත් කාලීන ප්‍රශ්න වලින් අහන්න පුළුවන් ඒවා තියෙනවා. කාලීන දත්ත වලින් අහන ටික වර්ධනයේ සංවර්ධනයේ ටික තාම හදනවා. දැන් මේ දවස් ටික හදනවා. 8 වෙනිදා එවන්න ඕන නිසා ඒ ටික ඉක්මනින් හදලා එවනවා. ඒතර ඔන්න ඕක තමයි සම්පූර්ණ පේපර් ක්ලාස් එකේ වැඩසටහන. මේ ඉකොනොමික්ස් මොඩල් පේපර් ක්ලාස් එක ගත්තත් මේකෙන් සෑහෙන තියරි ප්‍රමාණය මුළු සිලබස් එක නැවත ඉගෙන ගත්තා හා සමානයි. ඒතර තව ඕන නම් දැන් මේ වගේ මේ දෙකම අවශ්‍ය කෙනෙක්ට ඔයාලට මොනවා හරි පාඩම් කීපයක් අවශ්‍ය නම් ඒ පාඩම් වල ටියුට් සහ රෙකෝඩින් ඔයාලට ගන්න පුළුවන්. ඒ අදාළ පාඩමක ජාති කිනුම් මට බෑස මෙන්න මේ ජාති කිනුම් ටික විතරක් ඕනි කිව්වොත් ඒ ටියුට් එක සහ ඒ ටික දෙන්න. එතකොට මේ ඔක්කොටම ඕරෝ මේකේ කොස්ට් එක බලලා කියන්න පුළුවන් මුල ඉඳලා සේරම කවර් කරගන්න පුළුවන්. 8 වෙනිදා ඔක්තෝබර් අපි නැවත ටියුට් එවන්නේ. ඒ කියන්නේ ඔක්තෝබර් 10 12 වෙනකොට ටියුට් එක ලැබෙයි. කාට හරි සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් 071 68 93 128 මේකට WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. සමහරෙන් දානවා හායි. ඉතින් මට ඒකට දෙන්න තියෙන උත්තරේ හායි. එච්චරනේ. වෙන මොකද්ද මං හෙවන්නේ? දර්ශන තවදරුවෙක් කාලා තිබ්බා මගේ දරුවටත් කිව්වා. තවදරුවෙක් මගේ කාලා තිබ්බා සර් මේ අන්තිම මාසේ කොහොමද වැඩපිළිවෙල? එච්චරයි. ඒකට වන්දනාමාන කළා වගේ අර මොනවා ටිකක් දාලා තිබ්බා. කොහොමද අවසාන මාසේ වැඩපිළිවෙල කියලා මගෙන් ඇහුවා.
එතකොට ඉතින් මම ඒ දරුවට දෙනවා නම් දෙන්න ඕනි උත්තරේ මම දවස් කීපයක් ඒ මැසේජ් එක තියලා බැලුවා ඒ දරුවා ආවපුවා ඒවා අඩුම තරමේ තමන් කවුද කියලා ඉස්සෙල්ලා හඳුන්වලා දෙන්න බෑ. ඒ කියන්නේ හඳුන්වලා දෙන්න කියලා ලොකු මේ ප්‍රසන්ටේෂන් එකක් එවන්න කියලා නෙමෙයි කියන්නේ. සර් මම 20 25 A level second shy first shy කරන්නේ මම අහවල් නගරෙවත් අඩුම තරමේ එක්ක පාසලවත් මම මෙන්න මේ පාසලේ මට සගේ මේමයි මම දැක්කා මට සම්බන්ධ වෙන්න ඕන. අන්න ඒ වගේ මැසේජ් එකක් දාපළ ඔච්චර මැසේජ් කොටන උඹලට ඔය වයිස් එකෙට ප්‍රශ්නයක් නෙවෙයි පුතේ මේ මට හායි කියලා දාන්න එපා. එතකොට ඉතින් මම දාන්න ප්‍රශ්නයක් නැහැ මමත් හායි කියලා දාන්න. එහෙම ලොකු කියන්නේ ලොකු chat එකක්වත් එක කරන්න වෙලාවක් නැහැ. මොකද හිතන්න පුතේ මේ දවස්වල ළමයි ප්‍රශ්න අහන ඒවා තියෙනවා. එතකොට ඔය මේවා අහන ඒවා තියෙනවා. මොකද මම මේකට වෙනම කෙනෙක් පත් කළා නැහැ. වෙන කෙනෙක් දාලාද එහෙම දාලා එපා වෙලා තියෙන. එහෙම දාන්නේ උන් හරියට වැඩක් කරෙන්නේ නැහැ. සමහරවිට ළමයික ප්‍රශ්න තියෙන හින්දා මම දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් මමම මේක බලන්නේ. මම මේක බලන හින්දා පොඩ්ඩක් ඩිලේ වෙනවා. මොකද මම ලංකාවේ නෙවෙයි ජීවත් වෙන්නේ. ඒ නිසා මාර මෙහෙත් වෙන වැඩ තියෙනවා. ඉතින් ඒවත් එක්ක සතියේ දැන් සිකුරාදා සෙන්සුරාදා දිනදරම මම පන්ති වෙනුවෙන්ම ඉන්නවා. අනිත් දවස් ටිකේ මම පන්ති වෙනුවෙන්ම ඉන්නවා කියලා එකක් නෑ. ඒ කාලය ඇතුළත මම මැසේජ් බලනවා. හැබැයි මට ලොකු chat එක සැරින් සැරේ කරගෙන ඉන්න හම්බෙච්ච ගමන් මම ඔයාලට රිප්ලයි එක දානවා. මේ දවස් ටිකේ මම කොහොමද මැසේජ් බලනවා. ඒ හින්දා හරියට කියන්නේ ඔයාලට ඕනි මෙන්න මේ 1000+ MCQ paper class එකද ඒකේ මුල ටික ඕනිද එහෙම නැත්නම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපිට දැන් මේ 7 කියලා කියන්නේ රාජ්‍ය ආර්ථිකයට එනකන් ගෙවල් වලට යවල ඉවරයි. අද මේ කරන්නේ 6 වෙනි පොත ඒක තියෙන මුදල් බැංකු මිලවට. તો රාජ්‍ය ආර්ථික පොතත් යවලා ඉවරයි. ඊළඟට විදේශ වෙළඳාම් සහ මූල්‍ය MCQ පොත යවන්න තියෙනවා. ආර්ථික වර්ධනය සංවර්ධනය ජනගහනය සේවා නියුක්තිය ශ්‍රී ලංකා ආර්ථිකය. ඒ සියල්ල අලුත් අප්ඩේට් තියෙනවා නේ ගොඩක්. ඒතර ඒ වගේ කාලීන දත්ත වලින් අහන ඒවා තියෙනවා පොතේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔය මානව සංවර්ධන දර්ශකයා කියන වගේ දේවල් අහන්න පුළුවන්. දැනුම් දර්ශකය වගේ වහන්න පුළුවන්. දූෂණ සංජානන දර්ශකය වගේ වහන්න පුළුවන්. ගොඩක් තියෙනවා අපි කතා කරනවානේ. ගොඩක් දර්ශක ගැන කතා කරනවා. අර ඒ වගේ විශාල ප්‍රමාණයක් විතර ඒවා හොය MCQ ටික හදන්න ඕනේ. ඒ ටික මේ හදන ගමන් තියෙන්නේ. ඒ සියලුම අප්ඩේට් ටිකත් එක්ක එතරම් ප්‍රශ්න 150 200ක් හැදෙනවා. එතකොට ඒ ටිකත් එක්ක ඉතිරි පොත් ටික ඒවනම් කරන්න ලොකු වෙලාවක් යන්නේ. උත්තරේ දෙන්න විතර එක්ස්ප්ලেইন මොකුත් නැහැ. ඔය ආර වර්ධනි සංවර්ධනි පාඩම් ඒ මුළු පොතම කරන්න සමහරට පැය 3-4ක් ඇති. right කොහොම හරි මෙන්න ඉකොනොමික්ස් මොඩල් පේපර් ක්ලාස් එකේ සියලු පේපර්ස් ඕනනම් ගෙන්න ගන්න පුළුවන්. හරියට දාන කෙනෙක් මැසේජ් එක දාන්න මම මොකෙද්ද කියලා දාපන් ඉස්සෙල්ලා. කොහේ එකෙද්ද මොකෙද්ද කියලා දාපල්ලා. දාලා ඉවරලා මට අවශ්‍යයිස මේ MCQ කරගන්න. එහෙම නැත්නම් මොඩල් පේපර්ස් නැත්නම් මේ දෙකම right මේ දෙකම සියලුම දේවල් මේ මාස ගාණක් පන්ති ආපු ළමයිට කරපුවා. වාට මේ සියලු පැක් එක දෙන්නේ තාම අඩු මුදලකට දෙන්නේ. මාස ගාණක් ඒවා මේ දෙන්නේ. රෙකෝඩින් සියල්ල දෙන. මේ දවස් 25ම රෙකෝඩින් දෙනවා. පොත් ටික සියල්ලම එවනවා. ඒතකොට කරගන්න පුළුවන්ද බැරිද කියලා මගෙන් අහන්න එපා. මම පුතේ මෙහෙමයි තියනවා කිව්වම සමහර දරුවෝ මගෙන් අහන්නේ සර් දැන් මේක කරගන්න පුළුවන්. ඒතකොට මට දෙන්න තියෙන උත්තරේ ඒක පුතේ ඔයාගේ උවමනාව සහ ඔයාගේ කැපැසිටි එක මත වෙන දෙයක්. ඒ කියන්නේ දැන් මම මෙතන කළා නෑනේ දවස් 35ක වගේ ප්‍රමාණය. ඒ කියන්නේ පැය දවසකට 24යි. ඒ වගේ දවස් 30ක ගුණ කරාම අන්න ඒ වගේ ප්‍රමාණයක් මම පේපර්ස් කළා නම් කමක් නෑ. මම කළා තියෙන්නේ මැක්සිමම් මෙතන ගත්තත් මේ පැය දෙක ගාන දවස් 25 ගත්තත් පැය 50යි. පැය 45ක් විතර තමයි ඇත්තටම මේ ටිකේ තියෙන්නේ. ඒතර මේ ටිකේ තියෙන්නේ එතකොට පැය 35ක් විතර. 30ක් 35. ඒ ටික මෙහෙමයි. සමහර කෙනෙක්ට මෙහෙම කරන්න පුළුවන්. දැන් මේ පැය 35ම බලන්න ඕනත් නේ. පේපරේ අරගෙන Tamanට දැන් උදාහරණ MCQ එක නම් මොඩල් පේපර් එකේ අපි MCQ එක කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ අවසානට ගියාම බෝඩ් එකේ සයිඩ් එකේම උත්තර ටික ලියලා තියෙනවා. උත්තර ටික බැලුවා වැරදි ටික මාක් කරගත්තා ස්කිප් කර ඒ අදාළ තැන වැරදුන එක ගිහලා බලන්න. වැරදිච්ච එක බලන්න පුළුවන්. රචනා පේපරේ ප්‍රශ්න හයිලයිට් කරලා පුළුවන් ටික බැලුවා බැරි ටික බලන්න පුළුවන්. එහෙම තේරුම් ගන්න යාර මම කියන්නේ මේකේ සියලු කියන්නේ ඒ වගේ වැඩක් හොඳයි. හොඳට වැඩ කළා අඩුපාඩු ටික හදාගන්න එකට. එහෙම නැත්තම් අපි ඉතින් ඔය එකක් නිකන් හිතන් ඉන්න දැන් S එකක්වත් ගන්න බෑ වගේ. ඒ වගේ මේ ටික කරගත්තොත් ඔයාට C එකක් B එකකට උනත් යන්න අවශ්‍ය ටික මේකේ තියෙනවා. ඒක වගකීම කියන්නේ ඒක තියෙනවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය මොනවා දැන් තව ඒකයි මම කිව්වේ ඒ වගේ කෙනෙක් ඉන්නවා පුතේ මට හෙල්ප් එකක් විදියට මේ පැකේජ් එකත් එක්කම ඔයාට ෆ්‍රී දෙන්න පුළුවන් මට මොනවා හරි පාඩම් කීපයක්. පරිම පාඩම් අපි ගත්තොත් 5ක් ඔයාට දෙන්න පුළුවන්. ඒ කියන්නේ පාඩම් 5ක් දෙන්නේ උදාහරණයක් විදියට 12 වසරෙන් පාඩම් 3යි අපි ලියන්නේ සාමාන්‍යයෙන් බොහෝ දරුවෝ 12 වසරෙන් ප්‍රශ්න 3ක් තෝරගන්නවා 13 වසරෙන් 2ක්. ඒතර අන්න ඒ ටිකට අදාළව මේ පාඩම් 5 ටික ඔන්න රෙකෝඩින් දෙන්න පුළුවන්. right ඒකට ටියුටුත් එවන්නම් මේකත් එක්ක. ඒකට ඒකට යන කොස්ට් එක මේ ඔක්කොම එකක්. මේවා මේ අමතර දුන්නා කියලා ලොකු මුදලක් අය කරන්නේ නැහැ. හැබැයි
මේ යන කොස්ට් එක ගෙවන්න වෙනවා. ඉතින් මොකද ඔයාටම තේරෙනවා MCQ පොත් 10ක් මොඩල් පේපර්ස් 20ක් මේ ටිකම කුරියර් කරන්නමයි මේකේ print එකටම කොච්චර වේදමක් යනවද කියලා අද කාලේ ලංකාවේ ජීවත් වෙන කෙට තේරෙන නිසා සාමාන්‍ය ගාස්තුවක් තියෙන්නේ. ඒට අමතරව ෆ්‍රී දෙන්නම් මේ ටියුබ් ටික අවශ්‍යයි. පාඩමක් කිව්වොත් මට මේ පාඩම කරගන්න ඕනේ කිව්වොත් ඒ පාඩමේ ටියුබ් එක සහ රෙකෝඩින් එක දෙන්න. පොතේ අවසාන මාසේ වැඩ පිළිවෙල. ඒ නිසා ආපහු මැසේජ් එක දාලා සර් කොහොමද වැඩ පිළිවෙල කොහොමද හොඳයිද? හරි මචං හොඳයි එහෙනම් කරගෙන ඵලයන් වගේ ලෙවල් එකට එවන්න නැතුව අවශ්‍ය දේ මට හරියට කියන්න. හරියට විස්තරාත්මකව කියන වාට ඕනි මොකක්ද කියලා. එතකොට මම ශනිකව රිප්ලයි එක දැම්මා. ඔයාලට තියෙන්නේ අදාළ පේමන්ට් එක කරා. ඔයාගේ තොරතුරු ටික ගෙවුවා. දවස් දෙකක් ඇතුළත කොහොමද ආයේ ටියුට් වෙන 8 වෙනිදා ඒක මතක තියාගන්න. ඔක්තෝබර් 8 වෙනිදා සිට තමයි ටියුට් එවීම ආරම්භ කරන්නේ. ඒතර 8 9 10 දවස් තුන ඇතුලේ ටියුට් ටික අනිවාර්යෙන් පෝස්ට්